බබලන්දේ සිරිසිවරි හාමුදුරුවෝ මහාචාර්ය බබලන්දේ සිරිසිවරි හාමුදුරුවෝ ලියපු මේ ඉතාම වැදගත් කෝෂ ග්‍රන්ථයක් හැටියට සලකන්න පුළුවන් ග්‍රන්ථයක් තිබුණා මට කොහොමද කියලාදී බෞද්ධ ලෝකේ. තව මේ ප්‍රාමාණික කෘතියක් බෞද්ධ ලෝකයේ පොතේ සිවරි හාමුදුරුවෝ පැහැදිලිවම කියනවා මහායානයේ මූල බීජ හටගත්තේ බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලෙමයි කියලා. ඔව්. මේ ඒතර ඇත්තටම දැන් මහායාන මම මහායාන නියෝජනය කරන කෙනෙක් හැටියට මහායානිකයන්ගේ විශ්වාසය තමයි බුදුරජාණන් වහන්සේ මෝඩයන්ට තේරවාදයක් බුද්ධිමතුන්ට මහායානයක් දේශනා කරා. ඒ කියන්නේ මහායානය කියන්නේ ඩිග්‍රී එක නම් තේරවාදය කියන්නේ නිකන් අර ඕ ලෙවල් ලේවල් මට්ටමේ එකක්. ඒ කියන්නේ බුද්ධිය අඩුව. දැන් එහෙම එකක් අපිට පේනවා ජේසුස් වහන්සේගේ. ජේසුස් වහන්සේ මේ තෝමස් වගේ බුද්ධිමත් ශ්‍රාවකයන්ට කරපු දේශනා වෙනම ගොස්පල් ඔෆ් තෝමස් වගේ මේ අපි ওই ඥානවාදී සුභාරංචි කියලා කියනවා හෙරසිස් කියලා ක්‍රිස්තියානියා කියනවා. ඒ කියන්නේ මේ ඒගොල්ලෝ ව්‍යාජ ධර්ම කියලා කියන්නේ. ඒ වගේ ඒවා හම්බ වෙනවා. ඒ වගේ ඊටාම ගැඹුරු දාර්ශනික කාරණා තියෙනවා. බයිබලයේ තියෙන ගොස්පල් වලට වඩා. ඒ වගේ දැන් සදන පොඩි සූත්‍රයත් අපි හඳුරු මම දැන් කියවන්නේ. හැබැයි ඒක මේ බයිබලයට මේ කියන්නේ මේ තියොලොජි සම්බන්ධව ස්කෝලර්ස්ලා එකතු කරන්නේ නැහැ. එකතු කරන්නේ නැහැ. ඒක පරණ එකක් ඈ. ඔව් ඈ. ඒ පරණ ගෝස්පල් එකක්. පරණ එකතු කරන්නේ නැහැ. එකතු කරොත් අර හරිය සම්පූර්ණ බිඳ වැටෙනවා. එකතු කරන්නේ. මොකද ඒකේ පොඩි කතාවක් කියන්නම් ගැඹුරු මේක රිජුව දාලා කියනවා. අර වෙඩ්ඩගේ කතාව වගේ තමයි. බයිබලයේ මේව තියෙනවා කියලා කිව්වට පස්සේ කියන ඒකේම තිබ්බදේ මේකේ ඩැමේජ් එක මට විතරනේ අරක වෙනස් කරොත් සකල ලෝකවාසීන්ට ඩැමේජ් එක මේ ගොස්පල් ඔෆ් තෝමස් එකේ 71 වෙනි වාක්‍යයේ තියෙනවා මේ අද අපි මේ රෙකෝඩ් කරන්නේ මහසිකුරාදා ඉඳන් මේ කතා කරන එකත් හොඳයි. තියෙනවා ගැඹුරු ජේසුස් වහන්සේ කියනවා මම මේ ගේ හදනවා ආයේ කාටවත් මේ ගේ හදන්න බෑ. ඔයාලට මොකද මතක් වෙන්නේ? සබ්බාතේ පාසුදා බද්දා ගහකූටම් විසක්කිතම් විසංකාර ගතචිත්තම් තණ්හානං කයමංචක. බුදුහාමුදුරුවෝ කිව්වා කියලා තියෙන්නේ මම මේ ගේ කැඩුවා. ගේ කියන්නේ හදන වඩුව හොයාගත්තා මම බුදු යටිලිය කැඩුවා ආයේ පුන ගෙහන්න කහසි. සබ්බාතේ පාසුදා බද්දා පුන ගෙහන්න කායේ ගේ හදන්න බෑ. ජේසුස් වහන්සේ කියනවා අර අපි හඳුන්නේ මම මේ ගේ කඩනවා ආයේ කාටවත් හදන්න බැරි විදියට. ඒ වගේ මාස අපි ඉගෙන වෙන දවසක් කතා කරමු මම කියන්න හදන්නේ ඒ වගේ ඊටාම ගැඹුරු කියන්නේ මේ බොහෝ ආගම්වල තියෙනවා බුද්ධිමතුන්ට කරපු. දැන් මහායාන සූත්‍ර වෙනුම මේක පේනවා අපි වෙන දවසක් කතා කරමු දැන් ඔය. ඔබ අන්සකෝ ආලේ විඥානය වගේ එකක් ගත්තොත් ඒක තේරවාදයේවත් හින්දු දර්ශනයේවත් බයිබලෙත් වෙන කොහෙවත් හම්බෙන්නේ ආලේ විඥානය කියන්නේ වෙන මොකුත් නෙමෙයි සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කියපු අන්කන්ෂස් මයින්ඩ් එක. ඒ අන්කන්ෂස් මයින්ඩ් එක කියන්නේ ෆ්‍රොයිඩ්ට වඩා ගැඹුරු විග්‍රහයක් තියෙනවා සූරංගම සූත්‍රය ලංකාවතර සූත්‍රය ගත්තොත්. හරියටම මනසේ කොටස් තුන බෙදලා තියෙනවා. අපි ඇත්තටම ඉදිරි දවසක සූරංගම සූත්‍රය සම්බන්ධ වෙනම සාකච්ඡාවක් කරන්න ඕනේ. මනස සම්බන්ධව ඒ විතරක් නෙමෙයි මේ බුදුරජාණන් වහන්සේගේ මහායානයේ තියෙන මේවා බුදුරජාණන් වහන්සේම දේශනා හෝ ඒ කියන්නේ ඒ වගේ බුද්ධිමතෙන්ට හැරෙන්න දේශනා කරන්න බෑ කියලා කියන්න පුළුවන් සූත්‍ර කීපයක් තියෙනවා. මම එකක් දෙකක් කියන්නම්. බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලේ මහායානයේ තිබුණා කියන එක ඔප්පු කරන්න මේ ගැමුණු මහරත්න කෝඩ සංග්‍රහයක සූත්‍රයක් තියෙන එක විඥානය ගැන කතා කරන්නේ. ඒකේ බුදුහාමුදුරුවෝ අහනවා ශ්‍රාවකයන්ගේ ඔබ දන්නවද fully blind පූර්ණ අන්ධ අයට ලින්දේදී වර්ණ පේනවා කියලා හීනවලින්. බුදුහාමුදුරුවෝ කියනවා මේ පූර්ණ අන්ධ කියන්නේ fully blind අයට හීනවලදී කලර්ස් පේනවා. හැබැයි ඒගොල්ලන්ට ඒ කලර්ස් විස්තර කරන්න බෑ. හේතුව තමයි මොකද ඒගොල්ලෝ කලර්ස් වල කියන නම් දන්නේ නැහැ ව්‍යවහාරික ලෝකේ. හරිනේ ඒක හරි සරල තර්කයක් නේ. ඔයා දන්නවද දැන් මීට අවුරුදු 4කට හරි 5කට කලින් රිසර්ච් පේපර් එකක් අපි හම්බුනේ මේ සම්පූර්ණව අන්ධ කෙනෙක්ගේ ලින්දේදී මේ දෘෂ්ටිය කියන්නේ වර්ණ වලට අදාළ මොලේ ප්‍රදේශ වැඩ කරනවා කියන්නේ. ඒක හොයාගත්තේ 2018 යන 19 හරි මේ ගැඹුරු. හැබැයි ඒක මහරත්න කෝඩ සූත්‍රයේ තියෙන මීට අවුරුදු 2000 ගණනකට කලින්. ඒ වගේ එකක් අර වගේ ගැඹුරු ප්‍රඥාවකින් හැරෙන්න කියන්න විදියක් නෑ අපි. මොකද නිරීක්ෂණ වලින් කියන්න බෑනේ. ඒක නිශ්චිතව කියනවා. ඊළඟට දැන් ඔය මම ගැඹුරට ඊයේ කතා කරද්දි කිව්වනේ AI ගැන තියෙනවා කියලා මහායානේ. ඔව්. ඒක තමයි ගංගෝත්තරා කියලා. ගංගෝත්තරා කියන්නේ අජාසත්තගේ දියණිය කියලා තමයි බොහෝ අය විශ්වාස කරන්නේ. අජාසත්තගේ දියණියක් කියලා මේ ගංගෝත්තරා බුදුහාමුදුරුවෝ හම්බෙන්න ආව. බුදුහාමුදුරුවෝ අහනවා ගංගෝත්තරාගෙන් අර පේශකාර දියණියකින් අහන ප්‍රශ්නයක්. ගංගෝත්තරා කොහේ ඉඳලාද එන්නේ කොහෙද යන්නේ කියලා. ගංගෝත්තරා ඉස්සෙල්ලම කියනවා මේ මං හිතුවේ නෑ කියලා ඔබ වහන්සේගේ මහා ප්‍රඥාවන්ත කෙනෙක් එහෙම එන යන කෙනෙක් ගැන ඉන්නවා කියලා කියයි. ඔහොම මොන කතාවක් කියයි. තමයි. ඒතකොට ඇත්තටම දැන් අහන්න බුදුහාමුදුරුවෝ බණින්න ඕනේ නේ කියමුණු. බුදුහාමුදුරුවෝ ගංගෝත්තරාට සාදුකාර දෙනවා. ගංගෝත්තරා මගේ ධර්මයේ තේරුම් ගත්ත කෙනෙක් කියලා. ඇත්තට මෙහෙම එන යන කෙනෙක් නෑ නිසා පරමාර්ථ වශයෙන් පවතින සත්‍යයේ පුද්ගලික ආත්මයක් බුද්ධ ධර්මයේ කතා කරන්නේ නෑනේ. තමයි. ඊට පස්සේ ගංගෝත්තරා ඊළඟට වැදගත් ප්‍රශ්නය අහනවා. ඔබ වහන්සේ මම වගේම ආටිෆිෂල් විදියට හදපු විඥාණය නැති හැබැයි වැඩ කරන පද්ධතියකින් ওই ප්‍රශ්නේ අහුවොත් ඔබ වහන්සේට මොන වගේ උත්තරයක් දෙයි කියලාද කියන ගංගෝත්තර අහන්නේ. ඒතර මේ කියන්නේ මොකක් ගැනද? මේ කියන්නේ AI මේ ගැජට් එකක් ගැන. ඒ කියන්නේ මට සර්ව සම මට තියෙන මතකයේ දැනුම ඔක්කොම තියෙන හැබැයි විඥාණය නැති ඉන්ද්‍රජාලිකව මවනලාද කෙනෙක්. මම වගේම සේම්
රොබෝ කෙනෙක්ගෙන් මේ ප්‍රශ්නේ අහුවොත් මොකක්ද කියයිද කියලා ගංගොත්තර අහනවා. ඇත්තටම ගැඹුරු විශ්මයක් ඇති වෙන්නේ නැද්ද ඔය ටික අහුවම? ඔව්.